ඔයාලට කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමට hina වෙලා ලස්සනට ඇති කියලා මම හිතනවා. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම පාවිච්චි කරලා තියෙන සහ මම දැනට පාවිච්චි කරන මට හොඳ රිසල්ට් ලැබිච්ච හොඳ රිසල්ට් තියෙන ලංකාවේ වෙළඳපොලෙන් පහසුවෙන්ම ගන්න පුළුවන් රුපියල් 1000ට අඩු හොඳ බොඩි ලෝෂන් 5 ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් අයට වැදගත් වෙයි කියලා. ඉතින් ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩාක් ආදරයෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මතක ඇත මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ගොඩාක් ආදරයෙන් මම ඉල්ලනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද අපේ වීඩියෝ එකට. හරි ළමයි, මම මුලින්ම කතා කරන බොඩි ලෝෂන් එක තමයි Forever එකේ නම් මෙන්න මේ Very Well කියන බොඩි ලෝෂන් එක. මම මේ කතා කරන බොඩි ලෝෂන් වලින් වැඩිම කාලයක් පාවිච්චි කරපු බොඩි ලෝෂන් එක තමයි මෙන්න මේ බොඩි ලෝෂන් එක. ගොඩාක් හොඳ බොඩි ලෝෂන් එකක්, හොඳ රිසල්ට් තිබිච්ච හොඳ බොඩි ලෝෂන් එකක්. මම මුලින්ම කතා කරනම් මේකේ තියෙන අන්තර්ගතය. මේකේ අන්තර්ගත වෙලා තියෙනවා Very Well extract, එතකොට vitamin A, B, C, ඒ වගේම තමයි virgin coconut oil. මේ දේවල් අපේ ස්කින් එකේ අපේ ස්කින් එක හෙල්ත් එක වැඩි කරන්න, අපේ ස්කින් එකේ පැහැය වැඩි කරන්න කොච්චර උපකාරී වෙනවද කියලා ඔයාලා දන්නවද? එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් Google එකේ search කරලා බලන්න මේ ingredients ගහලා මේ වගේ අපේ ස්කින් එකට ලැබෙන benefits මොනවද කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනි මේකෙන් මට ලැබිච්ච රිසල්ට් ගැන කතා කරන්නම්කෝ. මේකෙන් මට ලැබිච්ච එකම දේ තමයි මගේ ස්කින් එකේ තිබිච්ච කලර් එක චුට්ටක් වැඩි වුණා ළමයි. මහා ලොකුවට වැඩි වුණා කියන්නේ නැහැ. හැබැයි මටම තේරුණා මාස එකමාරක් දෙකක් යද්දී මේක පාවිච්චි කරලා මගේ ස්කින් එකේ තියෙන කලර් එක දැන් ටිකක් කලින්ට වඩා වැඩි කියලා. ඉතින් ඇත්තටම මේකෙන් අපේ ස්කින් එකේ කලර් එක යම් තාක් දුරකට වැඩිවීමක් සිද්ධ වෙනවා මේ බොඩි ලෝෂන් එකේ. එතකොට මේ බොඩි ලෝෂන් එකේ අනිත් දේ තමයි මේක ඔයාලට පාවිච්චි කරලා පැය 6ක් යනකම් ඔයාලගේ ස්කින් එකේ තෙතමනය රඳා පවත්වා ගන්න මේ බොඩි ලෝෂන් එක ගොඩාක් උපකාරී වෙනවා. ඔයාලගේ ස්කින් එක ගොඩක් හොඳට මොයිස්චර් කරනවා, හොඳට හයිඩ්‍රේට් කරනවා. ඉතින් හොඳට ඔයාලට පැය 5ක් 6ක් වගේ යනකම් ඔයාලගේ ස්කින් එකේ තියෙන තෙතමනය හොඳට රඳා පවත්වා ගන්න මේ බොඩි ලෝෂන් එක ගොඩාක් ඔයාලට වැදගත් වෙනවා. ඒ වගේම හැබැයි තව දෙයක් කියන්න ඕන ළමයි, මේ බොඩි ලෝෂන් එක ෂුටක් ග්‍රීසි වගේ පොඩි ග්‍රීසි ගතියක් තියෙනවා. ලොකු ග්‍රීසි ගතියක් නෙවෙයි, හැබැයි පොඩි ග්‍රීසි ගතියක් තියෙනවා. හැබැයි ඒක නැති වෙලා යනවා විනාඩි 5ක් 10ක් වගේ යද්දී ඒ ගතිය නැති වෙලා යනවා. හැබැයි ෂුටක් ග්‍රීසි ගතියකුත් තියෙනවා. හැබැයි හොඳ බොඩි ලෝෂන් එකක්. ඉතින් මම ගොඩක් ආසාවෙන් වැඩි කාලයක් පාවිච්චි කරපු අද කතා කරන බොඩි ලෝෂන් පහෙන් ගොඩක් වැඩි කාලයක් පාවිච්චි කරපු බොඩි ලෝෂන් එක තමයි මෙන්න මේ Forever එකේ එන මෙන්න මේ Very Well කියන බොඩි ලෝෂන් එක. එහෙනම් අපි දැන් කතා කරමු අපි ඊළඟ බොඩි ලෝෂන් එක. ඒක තමයි Velvet එකේ ඔයාලා හැමෝම දන්න Glow Perfect කියන බොඩි ලෝෂන් එක. ඇත්තටම ඒ බොඩි ලෝෂන් එකේ අන්තර්ගතය ගැන මම මුලින්ම ඔයාලට කියන්නම්. ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා shea butter සහ saffron. ඔයාලගේ ස්කින් එකේ කලර් එක වැඩි කරන්න ඒ බොඩි ලෝෂන් එකත් ගොඩාක් හේතු වෙනවා. ඇත්තටම මට Forever එකේ ඒ බොඩි ලෝෂන් එකෙන් ලැබිච්ච ස්කින් කලර් එක තව ටිකක් වැඩි වුණා මෙන්න මේ Velvet කියන මෙන්න මේ Velvet එකේ Glow Perfect කියන බොඩි ලෝෂන් එක use කරාට පස්සේ ඇත්තටම මට ඒක හොඳටම තේරුණා. කලින්ට වඩා ස්කින් එක තව ටිකක් පහය වැඩි වෙලා කියලා මට හොඳටම තේරුණා. ඒ වගේම කැත්ත සුදක් එහෙම එන්නේ නැහැ. ඔයාලගේ ස්කින් එකේ තියෙන කලර් එකම චුට්ටක් අප් කරලා ගන්නවා. ඒ වගේම තමයි අතව චුට්ටක් කියනෝනේ මේකේ අර Forever එකේ වගේ ග්‍රීසි ගතියක් නැහැ. ස්කින් එකට චුට්ටක් හැබැයි ඇබ්සෝබ් වෙන පොඩි වෙලාවක් යනවා. මොකද මේ මම දැන් අද කතා කරන මේ බොඩි ලෝෂන් පහෙන් ටිකක් ක්‍රීම් එක ඝන කමින් වැඩි ක්‍රීම් එකක් තමයි මෙන්න මේ Velvet එකේ මෙන්න මේ ක්‍රීම් එක. ඒ නිසා චුට්ටක් ස්කින් එකට ගහපම ගමන් ඇබ්සෝබ් වෙනවා. අර චුට්ටක් එක හොඳට ගාලා හොඳින් ස්කින් එකේ පිරිමදින. එතකොට තමයි ඒක හොඳට ස්කින් එකට මේ ඇබ්සෝබ් වෙන්නේ. ගාපම ගමන් ගාසෙනින් ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ.
ඒ වගේම තමයි අර වගේම තමයි පැය 5ක් පැය 6ක් යනකම් ඔයාලගේ ස්කින් එකේ තියෙන තෙතමනය රඳා පවත්වා ගන්න මේ ක්‍රීම් එකත් උපකාරී වෙනවා. මේකේ ප්‍රයිස් එක මට මතක විදියට 790ක් වගේ. ඉතින් try කරලා බලන්න පුළුවන්. ඔයාලට මේක ඉතින් හරිම පහසුවෙන් ගන්න පුළුවන්. try කරලා බලන්න. හොඳ body lotion එකක්. මට result තිබිච්ච හොඳ body lotion එකක්. අද දවසේ අපේ තුන්වෙනි body lotion එක තමයි මම ගොඩාක් ආස වෙච්ච Ornella Naturals ලගේ එන green tea කියන body lotion එක. ගොඩාක් හොඳ body lotion එකක්. ඔයාලගේ skin එක ගොඩාක්ම වියලී නම් මේක try කරලා බලන්න. ඔයාලගේ skin එකේ තියෙන ඒ වියලි බව ඇත්තටම නැති කරලා දානවා. ඒ වගේම ඔයාලගේ skin එකේ තියෙන වියලි බව නැති කරලා ඔයාලගේ skin එක දවස පුරාම fresh ගතියට healthy එකට තියාගන්න පුළුවන්. ඔයාලගේ skin එකේ තෙතමනය හොඳට රඳා පවත්වා ගන්න ඒ body lotion එක ගොඩාක් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අහිතකර හිරු කිරණ වලින් ඔයාලගේ skin එක ආරක්ෂා කරලා දෙනවා. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ මං පෞද්ගලිකව ආසේෂ ගොඩාක් හොඳ body lotion එකක්. ඔයාලගේ skin එක ගොඩාක් වියලී නම් මට කියන්න පුළුවන් වියලි සමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන. මේ skin එකට use කරන්න පුළුවන්. මම හිතනවා ගොඩක්ම හොඳයි. වියලි skin එකකට පාවිච්චි කරලා ඔයාලගේ skin එකේ තියෙන වියලි බව නැති කරගන්න පුළුවන්. dry ගතිය නැති කරගන්න පුළුවන් කියලා. ඒකේ price එක 850ක් වගේ තමයි උනේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. පාවිච්චි කරපු මම ආසම වෙච්ච තවත් ගොඩාක් හොඳ body lotion එකක් තමයි Prevance එකේ එන perfume body lotion එක. මම ගොඩාක් ආස වුණා ළමයි. මම කියන brand එකේ මම product use කරලා නැහැ. මම මේක තමයි පාවිච්චි කරේ. මේ cream එක මාරම හොඳයි. මල් ළඟ තියෙනවා ළමයි. හරිද? ඒකේ මේ ඉවර වෙච්ච මේ tube එක තියෙනවා. හරිද? මේකට මටත් වඩා ආසුනේ අපේ අම්මා. ඔයාලට පේනවා ඇති මම මේක පාවිච්චි කරලා දැන් මට අදහසක් තිබ්බා මම වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ ටියුබ් එක අරන් තියලා තිබ්බා. අපේ අම්මා අන්තිමේදී ඒක කපලා ඒකේ ඇතුලේ තිබිච්ච මේ ක්‍රීම් ටිකත් අරගෙන. මොකුත්ම නෑ. ඒ තරමට මේ ක්‍රීම් එක ඇත්තටම හොඳයි. ඔයාලගේ dry skin එකක් නම් ඔයාලට තියෙන මේක පාවිච්චි කරලා බලන්න ගාපුවම දවස් ඉඳලා ඔයාලට තේරෙනවා ඔයාලගේ skin එකේ තියෙන dry ගතිය නැති වෙලා යනවා. ඔයාලගේ skin එකේ වියලි බව නැති වෙනවා කියලා ඔයාලට තේරෙනවා මේක ගන්න පටන් ගත්ත දවස් ඉඳලා සහ මේකේ තියෙන සුවඳ මාරම සුවඳක් තියෙන perfume එකකින් එන සුවඳ තමයි මේකෙන් තියෙන. ඒ සුවඳ දවස පුරාවටම තියෙනවා. දවස පුරාවටම ඔයාලගේ skin එක හොඳට hydrate කරනවා. ඔයාලගේ skin එක protect කරනවා. ඔයාලගේ skin එකේ තියෙන ඒ වියලි බව නැති කරන skin එකේ තියෙන තෙතබනය දවස පුරාම රඳා පවත්වා ගන්න මේ cream එක උපකාරී වෙනවා. පොඩ්ඩක්වත් greasy නෑ ළමයි. ගාපු ගමන් skin එකට absorb වෙනවා. ගොඩාක්ම හොඳ මේ body lotion එකක්. මම පෞද්ගලිකවම ගොඩාක් කැමති වෙච්ච body lotion එකක්. try කරලා බලන්න. මිලිලිටර් 120 690ක් වගේ තමයි වෙන්නේ. try කරලා බලන්න. මේකේ මේ අන්තර්ගතය ගැන කතා කරොත් cucumber, shea butter, aloe vera තියෙනවා. ගොඩාක්ම හොඳ body lotion එකක්. ඇත්තටම මම පාවිච්චි කරපු body lotion වලින් ගොඩාක් කැමති වෙච්ච ගොඩාක් හොඳ body lotion එකක්. ඔයාලා try කරලා බලන්න. මේකත් ඔයාලට ගොඩාක් වියලි සමක් නම් තියෙන. මම යාළුවට කියනවා මේක try කරලා බලන්න කියලා. ගොඩාක් හොඳ body lotion එකක්. ඊට මම කතා කරන අන්තිම body lotion එක සහ මම දැනටත් පාවිච්චි කරන මම කැමතිම body lotion එක. ඒක තමයි Ornella Naturals ලගේ එන shea butter and bee honey කියන මෙන්න මේ body lotion එක. මම green tea body lotion එකටත් වඩා මෙන්න මේ body lotion එකට ගොඩාක් ආසයි. ඒකයි මම දැන් මේක පාවිච්චි කරන්නේ. මම මේක පාවිච්චි කරනවා නම් මාස 2කමාරක් වගේ වෙනවා. ගොඩාක් හොඳයි. ඔයාලගේ skin එක smooth කරනවා. skin එකට හොඳ තෙතමනයක් ලබා දෙන. skin එක soft වෙනවා. ගාපුම ගමන් මේක skin එකට absorb වෙනවා. ඒ වගේම skin එකේ එතකොට පොඩි shiny ගතියක් එනවා. ඇලෙන්නේ නෑ, greasy නෑ. ගාපු ගමන් absorb වෙනවා. ගාගෙන ඉන්න අපහසු නෑ. දවස පුරාම ඔයාලා ගාගෙන ඉන්න පැය ගානට හරියන්න ඔයාලගේ skin එකේ තෙතමනය රඳා පවත්වා ගන්න මේ body lotion එක ගොඩාක් උපකාරී වෙනවා. මම ගොඩාක් ආස කරන body lotion එකක් මේක. අතරම ගොඩාක් හොඳ body lotion එකක්. ඔයාලගේ skin එක හොඳට protect කරනවා. අහිතකර හිරු කිරණ වලින්. ඉතින් ගොඩාක් හොඳ body lotion එකක් සහ කියන්න ඕනේ. ඔයාලගේ skin එකේ පැහැයෙත් වැඩිවීමක් සිද්ධ වෙනවා මේ body lotion එක මගේ. try කරලා බලන්න. මම ගොඩාක් කැමතියි. මම දැනටත් පාවිච්චි කරන හොඳම body lotion එකක්. try කරලා බලන්න. මේකේ
ප්‍රයිස් එක වෙනවා රුපියල් 850ක්. ඊළඟ මම ඔන්න අද මේ කතා කරපු බොඩි ලෝෂන් පහ තමයි මම මෙතෙක් කල් පාවිච්චි කරපු බොඩි ලෝෂන් වලින් මට හොඳ රිසල්ට් තිබිච්ච බොඩි ලෝෂන් පහ. මම පාවිච්චි කරලා තියෙනවා බොඩි ලෝෂන්. හැබැයි මට හොඳ ප්‍රතිඵල තිබිච්ච සහ තියෙන බොඩි ලෝෂන් පහ ගැන තමයි මම මේ ඔයාලත් එක්ක අද දවසේදී ෂෙයා කරේ. මේවා ඇත්තට මම කඩෙන් සල්ලි දීලා අරගෙන ඒව හොඳට ඒව යූස් කරලා මට ලැබිච්ච රිසල්ට් එක මගේ ඔනස්ට් රිවිව් එක තමයි මේ විදිහට මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මම හිතනවා මේක කාටම හරි කෙනෙක්ට උපකාරයක් වෙයි කියලා. හොඳ බොඩි ලෝෂන් එකක් හොයන බජට් එකට ගැලපෙන හොඳ බොඩි ලෝෂන් එකක් හොයන කෙනෙක්ට අද වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මතක ඇත්ත මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තවලට ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ලස්සනට ඉන්න. ඔයාලා හැම කෙනෙක්ටම බුදු සරණයි. මම ගිහලා යනවා. bye bye.